මුලින්ම වතුර එකක් පුරවගෙන ඒකට මාළු මිරිස් ටික දාගෙන මාළු මිරිස් ටික හොදගමු. ඊට පස්සේ බීලුණු ගෙඩි දෙකයි, අල ගෙඩියයි, තක්කාලි ගෙඩියයි, අම්මිරිස් කරල් කීපයකුයි, කරපිංචා අත්තකුයි දාගෙන ඒ ටිකත් හොඳට සෝද ගන්න ඕනේ. ඊට පස්සේ හාල් මැස්සෝ උණු වතුර ටිකකට දාලා තියලා තියෙනවා. අපි දැන් හදන්නේ මාළු මිරිස් ටික කපා ගන්න. මාළු මිරිස් ටික බෙදුමකට හරියන විදිහට මේ විදිහට පොඩි කෑලි වලට කපා ගමු. මාළු මිරිස් ටික කපාගෙන ඉවරලා අපි දැන් අල ගෙඩිය කපා ගමු. අල ගෙඩියත් තැම්බෙන්න ලේසි වෙන්න පොඩි කෑලි වලට කපා ගමු. අපි දැන් බීලුණු ගෙඩියත් චූටි කෑලි වලට හීනියට කපා ගමු. අපි දැන් අම්මිරිස් ටික පොඩියට කපා ගමු. අපි තක්කාලි ගෙඩියකුත් කපලා වෙනම එක අරන් තියාගමු. දැන් අපි මේකට කරපිංචා එත්තකුත් කඩලා දාගමු. ඊට පස්සේ අපි කෑලි මිරිස් චුට්ටක් ගොඩක් දාන්න පොඩ්ඩක් දාගමු. ගම් මිරිස් කුඩු චුට්ටකුයි, කහ කුඩු චුට්ටකුයි, ලුණු මේස හැඳි එකහමාරක් දෙකක් විතර දාගමු. දාලා මේ ටික හොඳට කවලම් කරගමු. අතින් කවලම් කරොත් දැවිල්ල වගේ ගන්නවා නම් හැන්දකින් කවලම් කරත් කමක් නැහැ. මේ ටික හොඳට කවලම් වෙනකම් කවලම් කරගන්නවා. දැන් අපි අර පෙඟෙන් දාපු හාල් මැස්ස ටික හොදලා ඒ ටික මිරිකලා අපි ඒකත් අරන් තියාගමු. තෙල් තාච්චිය ලිපෙන් තියලා තෙල් බැදුමට ඕනි ප්‍රමාණය දාගෙන ඒ මුලින්ම අපි හාල් මැස්ස ටික රන්වන් පාට වෙනකම් බෙදගමු. ඊට පස්සේ අපි අර කවලම් කරගත්තු ටික තාච්චියට එකතු කරගමු. දැන් මේ ටික අපි හොඳට කවලම් කරමු. හොඳට කවලම් කරලා වහලා තියමු. ටික වෙලාවකින් අපි මේ ටික තැම්බුනම ඒකට තක්කාලි එකතු කරගමු. තක්කාලි එකතු කරලා මේ ටික හොඳට ආයෙ කවලම් කරලා ඔයා කැමති නම් චූටි සුක්කට චූටි කෑල්ලක් දාලා මේකට කවලම් කරගන්න. එතකොට බෙදුම තවත් රසවට තියෙනවා. මේ තියෙන්නේ අපි හදපු රසම රස මාළු මිරිස් බෙදුම. ඔයාලා try කරලා බලන්න.